ඔයාගේ ලස්සන ගෙදරටත් නැචුරල් වයිබ් එකක් ගන්න ඔයත් කැමතිද? එහෙනම් නැචුරල් ඉන්ඩෝ ප්ලාන්ට්ස් කියන්නේ ඒකට බෙස්ම ඔප්ෂන් එක. එහෙනම් අපි ඉස්සෙල්ලම කතා කරමු ගෙදර එන්ට්‍රන්ස් එක ගැන. ඔයාගේ ගෙදර එන්ට්‍රන්ස් එකේ ටිකක් ලොකු ස්පේස් එකක් තියෙනවා නම් ප්‍රමාණයෙන් ලොකු ඉන්ඩෝ ප්ලාන්ට්ස් යූස් කරන්න පුළුවන්. මේ වැඩේට ගොඩක්ම ගැලපෙන්නේ කේන් පාම් හරි ෆින්ගර් පාම් හරි. ඒ විතරක් නෙවෙයි මේකට රබර් ප්ලාන්ට් යූස් කරන්නත් පුළුවන්. මේකේ වෙරයිටිස් කීපයක්ම තියෙනවා. ඒ වගේම කන්සෝල් ටේබල් එකක් උඩ මේ ඉන්ඩෝ ප්ලාන්ට්ස් හදලා ඔයාගේ එන්ට්‍රන්ස් එක තවත් ලස්සන කරගන්න පුළුවන්. මේකට ගොඩක් සූටබල් වෙන්නේ මිනි ඉන්ඩෝ ප්ලාන්ට්ස්. ඒ වගේම ඔයාගේ එන්ට්‍රන්ස් එකේ නිච් එකක් තියෙනවා නම් ඒකෙත් ඔයාට ඉන්ඩෝ ප්ලාන්ට්ස් තියලා ඔයාගේ එන්ට්‍රන්ස් එකට තවත් නැචුරල් ලුක් එකක් ගන්න පුළුවන්. ඔයාගේ ගෙදර ඩිසයින් කරලා තියෙන්නේ මොඩර්න් කන්සෙප්ට් එකකට නම් ඔයාගේ ඉන්ඩෝ ප්ලාන්ට්ස් වලට සෙරමික් පොට් ඒ වගේම ග්ලාස් වාසස් යූස් කරන්නත් පුළුවන්. ඔයාට ඔයාගේ පාත්වේස් බ්ලොක් නොවෙන්න ස්ටෙයාර්කේස් එකේ යට මේ ඉන්ඩෝ ප්ලාන්ට්ස් තියන්න පුළුවන්. මේකට ෆිඩ්ලි ෆිග් වගේ ඉන්ඩෝ ප්ලාන්ට් එකක් හොඳයි. ඔයාගේ ගෙදර ඩිසයින් කරලා තියෙන්නේ බොහීමියන් ලුක් එකකට නම් ඔයාට ඔයාගේ ඉන්ඩෝ ප්ලාන්ට්ස් දාන්න වේවැල් බකට්ස් ගෝනි බෑග් වගේවත් යූස් කරන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි ඔයාට මේ ලුක් එක ගන්න මැක්‍රම් යූස් කරන්නත් පුළුවන්. ඔයාගේ ගෙදරට රස්ටික් ස්ටයිල් එකක් ගන්න ඕන නම් මේ ඉන්ඩෝ ප්ලාන්ට්ස් ලී වලින් හදපු ස්ටෑන්ඩ් වල හරි යකඩෙන් හදපු ස්ටෑන්ඩ් වල හරි තියාගන්න පුළුවන්. මේකට ගොඩක්ම සූටබල් වෙන්නේ ෆිලඩෙන්ඩ්‍රන් ප්ලාන්ට්ස්. මේකෙත් වෙරයිටිස් කීපයක් තියෙනවා. වයිට් ප්‍රින්සස් කියලා තියෙනවා, පින්ක් ප්‍රින්සස් කියලා තියෙනවා, ඔරෙන්ජ් ප්‍රින්සස් කියලා තියෙනවා. පෝතෝස් කියන්නේ හොඳ ඉන්ඩෝ ප්ලාන්ට් එක. ඕකීඩ් වගේම බොන්සායි කරපු පැල කියන්නේ හොඳ ඉන්ඩෝ ප්ලාන්ට් ජාතිය. ඔයා කිචන් එකට ඉන්ඩෝ ප්ලාන්ට් යූස් කරනවා නම් ඒකට රැක් එකක් හරි ෂෙල්ෆ් එකක් හරි යූස් කරන්න පුළුවන්. විසිතුරු පැලවලට වඩා මේකට හර්බ් ප්ලාන්ට්ස් යූස් කරනවා නම් ගොඩක් හොඳයි. ඔයා වර්ක් ස්ටේෂන් එකකට ඉන්ඩෝ ප්ලාන්ට්ස් යූස් කරනවා නම් ඒකෙන් ඔයාට ඔයාගේ මයින්ඩ් එක රිලැක්ස් කරගන්න පුළුවන්. ඔයාගේ බෙඩ්රූම් එකට යූස් කරගන්න පුළුවන් ඉන්ඩෝ ප්ලාන්ට්ස් කීපයක් තියෙනවා. මේ වැඩේට ඔයාට කෝමාරිකා වගේම කැක්ටස් ලකී ප්ලාන්ට්ස් වගේවත් යූස් කරන්න පුළුවන්. ඒ වගේම ඔයාගේ බාත්රූම් එකටත් බැම්බු වගේ ඉන්ඩෝ ප්ලාන්ට් එකක් යූස් කරන්න පුළුවන්. ඒ වගේම ඔයාට කෝට්යාඩ් එකක් තියෙනවා නම් ඒකෙත් ඔයාට ඉන්ඩෝ ප්ලාන්ට්ස් තියලා ග්‍රීනිෂ් වයිබ් එකක් ගන්න පුළුවන්. ඔයාගේ ගාඩන් එකත් ගොඩක් පොඩි නම් ඔයාගේ ගේ ඇතුළට මේ විදිහට ඉන්ඩෝ ප්ලාන්ට්ස් ප්ලෑන් කරලා ඔයාගේ ගේ ඇතුලේ නැචුරල් වයිබ් එකක් ගන්න පුළුවන්. ඔයාගේ ගෙදර ප්ලෑන් කරනකොට තවත් මේ වගේ වැදගත් කරුණු දැනගන්න එදිරිසිංහ හෝම්ස් අපේ YouTube channel එක අදම subscribe කරන්න.